රයිගම් ටෙලිස් මීළඟ සම්මාන කුලකය දෙන්න නෙමෙයි අපි ආවේ. ඕ මට මේ මම ඉස්සෙල්ලා බලාගෙන ඉන්නකොට මට දිගටම හිතුනේ ඔව් අපි ටෙලිවිෂන් එකේ දැන් මොකුත් කරන්නෙත් නැහනේ. ඔව් ඒත් ඇයි මේ ડોක්ටර් රවි අපිට එන්න කියලා කිව්වේ කියලා. නෑ අපින් අපි කලින් ටෙලිවිෂන් එකට සම්බන්ධ වෙලා හිටපු හින්දා වෙන්න ඇති. ඒ කාලේ. ඒ කාලේ. ඇත්තටම මේ දැන් මේ මගේ මේ ළඟදිත් කෙනෙක් ඇහුවා මේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නේ නැද්ද ටෙලිනාට්‍ය එහෙම කරන්නේ නැද්ද කියලා. ඔව්. ඉතින් මේ මං කිව්වා නෑ කියලා. ඇයි නෑ ඇත්තට මේ මට කලකිරීමක් ඇති වුණා. ටෙලිනාට්‍ය ගැනද? ඔව් ටෙලිනාට්‍ය ගැනත් කලකිරීමක් ඇති වුණා. නමුත් මේ මට විශේෂ සිද්ධියක් වුණා මේ ළඟදි දවසක පන්සලේ ඉන්නකොට අවුරුදු 75ක 80ක විතර කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා මහත්තයා බොහොම පිං පොඩි කාලේ අපේ ළමා කාලේ මේ ලස්සන කරාට කිව්වා. ඔව්. එතකොට ඉතින් කලකිරෙනවනේ. ඔව් ඒකෙන් මට කලකිරීමක් ඇති වුණා. ඊට පස්සේ එහෙම මේ මම නතර කරා හැබැයි මම කලින් කරා නාට්‍යයක් කරා. ටෙලිනාට්‍යයක් කරා? කරා මම කරා. මොකද්ද නම? ඔබ සඳක් මැයි. ඇයි එහෙම නමක් දැම්මේ? ඇයි? ඉතින් ඒතර මාසෙන් මාසෙට නාට්‍ය නම මාරු ගන්න වෙනවා. මොකද? ඔබ සඳක් මැයි, ඔබ සඳක් ජූනි, ඔබ සඳක් ජූලි එහෙම දිග. නෑ එහෙම එකක් නෙමෙයි මම මැයි කියන්නේ ඔබ සඳක් මැයි ඔබ සඳක් වගේ කියන එක තේරුම. නෑ ඔය ටෙලිනාට්‍ය වල නම් දාන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මගේ ගාව තියෙන පොඩි ක්‍රමයක්. ඔය මාස කතාව කියනකොට ඒකෙම මම අරන් කියන්න. මේ මැකොලයක් ගන්නවා. මැද්දෙන් ඉරක් ගහනවා. මේ පැත්තේ ලියා ගන්න සිංහල ක්‍රමයට මාස. දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් කියලා. අර පැත්තේ ලියනවා කළුවර, කුණාටුව, වැස්ස, ප්‍රවේගය, වේගය, ආවේගය. ඊට පස්සේ කැමති එකයි යා කරනවා. එතකොට ඒ කියන්නේ නිකිනි වැස්ස, ඇසල කළුවර, දුරුතු සීතල. එහෙම එතකොට නම් දාන්නේ. ලේසි ක්‍රමයක්. ලේසි ක්‍රමයක් නේ. හැබැයි ඉතින් මෙහෙම එතකොට වෙසක් පොසොන් වලට ඒක අමාරු වෙන එක. නෑ වෙසක් පොසොන් වලට කොහොමද පොය නාට්‍ය ටික එනවනේ. ඒක පොය ඒක ප්‍රශ්නයක්. ඒක පොයට නෝ. හැබැයි මෙහෙමයි. දැන් මේ අපේ ජූරියේ මහත්තුරු නෝනලාට මේ මම මේ බැලුවේ සෑහෙන්න අමාරු වැඩක් මේ කරන්නේ. ඔව්. ඒ කියන්නේ නාට්‍ය කියන්නේ නාට්‍ය බර ගාණක් බලන්න එපයි. ඒ කියන්නේ දැන් ටෙලිවිෂන් channel වල මම හිතන්නේ නාට්‍ය 80කට අධික ප්‍රමාණයක් යනවනේ. 100ක් විතර පෙන්නන සතියට. 100කට ඒ වගේ ආසන්න ප්‍රමාණයක්. දැන් ඇත්තටම අපි පටන් ගන්න කාලේ වගේ නෙමෙයි දැන් මේ මැජික් එක. ඒ කියන්නේ ටෙලිවිෂන් එක කියන මැජික් එක දැන් එච්චර නෑ. ඒ කියන්නේ දැන් සුලභයි. ඉතින් දැන් අපි දන්නවා ඉස්සර නාට්‍යයක් ෂූට් කරනකොම මුළු ගමම එනවා එතනට. දැන් එන්නේ නාට්‍යයක් කරනවා කියලා ඒගොල්ලෝ යනවා. ඔය දැන් පාරේ යනකොට අපි දකිනවා මේ හෝල්ට් එකේ එක නාට්‍ය. ඔව්. ඊළඟ හෝල්ට් එකේ තව වෙන නාට්‍ය. ඔව් මේ ළඟදී ඔයා කියන්නේ දැන් සාමාන්‍ය ජනතාවට මේක කොච්චර හුරුද කියන්නේ මං ගියාර පොඩි වැඩකට රන්මිණි තැන්නේ. ඔව්. රන්මිණි තැන්නේ යනකොට එතන නාට්‍ය ෂූට් කරනවා. ෂූට් කරනකොට ඒ පාරේ යනවා මේ ගොවි මහත්තයෙක්. අමුඩේ ගහලා මේ උදැල්ල කරේ තියාගෙන මෙහෙම යන ගමන් එයා මෙහෙම බලන් ඉඳලා දැන් බලන් හිටියා. මාත් පොඩක් ළඟට කිට් කරා යා මෙහෙම බලන් ඉඳලා ෂේරම වෛද්‍ය කෙනේ ගහන්නේ එක ක්ලෝස් අප් එකක් කපන්නේ නේ. ඈ? ඕවර් ද ෂෝල්ඩර් ෂූට් කරා නම් ලස්සනට ගන්න තිබුණා ෂොට්ස් ටික ලස්සනට. මේක කිසිම මේකක් නෑ නේ කියලා කියාගෙන ගියා. ඒ මිනිස්සු දන්නවා ඩීටේල් දන්නවා. ඔව්. එතනට සුලභයි. ඒ තරමට මේ නාට්‍ය සුලභ වෙලා තියෙනවා. හැබැයි මෙහෙම ඉතින් කමන්නේ නැහැ. හොඳයිනේ. මේක ඉන්ඩස්ට්‍රි එකක් නේ. අනිවාර්යයෙන්. හැබැයි ඉතින් ඔය ගොඩක් ටෙලිනාට්‍ය කරන අයගේ ඊළඟ සීනේ තමයි චිත්‍රපටයක් කරන්නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද ගොඩක් ටෙලිනාට්‍ය කරපු අය චිත්‍රපටි කරලා මම බලලා තියෙනවා චිත්‍රපටියක් ටෙලිනාට්‍යයක් වගේ. ඔව් ඉතින් ඒක හැම එකම නෙමෙයි හැමෝම නෙමෙයි. සමහර ඒවා ඉතින් එකෙන් එනවා. ඉතින් ටෙලිනාට්‍ය වලින් තමයි චිත්‍රපටි කලාවට වුණත් කට්ටිය. ඔව් ඒ මම නම් ටෙලිනාට්‍ය කරේ නෑ. මම චිත්‍රපටියන්නේ කරේ. චිත්‍රපටියක්. ඔව්. ඒකද චිත්‍රපටියක් කොහොමද නියන් ඔයා මං කියන්නේ කොහොමද කරන්නේ චිත්‍රපටියක් ආරම්භ කරන්නේ කොහොමද මුලින්ම? ආරම්භ කරන්නේ ඉතින් ටෙලිනාට්‍ය වගේ තමයි. ඔව්. ඉස්සෙල්ලාම කතාවක් හදා ගන්න ඕන. ඒක කරගත්තනේ මම කොහොමද? ඒක ඒ කියන්නේ කතාව හදාගත්තනේ. නෑ නෑ ඔයා කියන්නේ මේ ෂූටින් යන අතරේ හදා ගන්න කතා නෙමෙයි. කලින් ස්ටෝරි එකක්. ස්ටෝරි එකක්. ඒ කියන්නේ කොහොමද කරේ මොකද්ද කරේ? නෑ ඒවා කියන්න වෙලා යනවා මට ඇත්තටම මගේ චිත්‍රපටියට සම්මාන පවා ලැබිලා තියෙනවා. කොහෙද සම්මාන ලැබුණේ වාට කොහෙද? මට මයිම්බා කියන සම්මානය ලැබුණා. මයිම්බා. ඒක මොකද්ද මයිම්බා කියන්නේ? කියන්නේ MYMBA කියන එකෙන් තමයි ඒක හැදෙන්නේ. MIMBA M කියන්නේ? M කියන්නේ මියන්මාර්. YMBA එකෙන් තමයි දුන්නේ. මියන්මාර්. හරි මියන්මාර් YMBA එකෙන්. හරි. මයිම්බා. මයිම්බා. මොකද්ද ඒක? ඒක පතලක් යට කියලා චිත්‍රපටියක්.
මම ඒක චිත්‍රපටයෙන් පෙන්වන්න වෙලාවක් නැහැ අපි කෙටි දෙයක් නේ අපිට කරන්න කිව්වේ. මම අවබෝධය ලබා ගැනීම උදෙසා ඒකෙන් පොඩි කෑල්ලක් පෙන්වන්නම්. ආරම්භය පටන් ගන්න තැන පොඩ දාන්නකෝ ඒක අර මං හවස දුන්නේ. දුම්බරයි මහා කළු ගලක් යට කන්නේ කර වෙලයි රට අලේ පතට ඔය කෑල්ලක් කෑල්ලක් ඔබ දිගටම තියෙනවා ඉතින්. දැන් මොකක්ද ඒකෙදි මුකුත් නැහැ නේ නිකන් මේ කළුවරේනේ මොකක්ද ඒ? ඔය ඉතින් පතලක් යටනේ. ඉතින් මොකක්ද ඔය එකෙන් කියන්න හදන්නේ? නෑ ඒකෙන් මං සාකච්ඡා කරන්න හදන්නේ ඒ කියන්නේ ඒ පතල් වල ජීවත් වෙන පුද්ගලයන්ගේ ජීවිතවල අඳුරු පැතිකඩ. ඒක තමයි කළුවරනේ. ඔව්. ඉතින් ඕක බැලුවද මිනිස්සු? බැලුවා කියන ජෝඩුම තමයි වැඩි ආවේ. ජෝඩු බැලුවා. ඇයි වඩාගත්ත ඉඳන් කරුවලයි. අර දිව්වා හොඳට දිව්වා වැඩි. දිවා. එහෙමද? දිවා කියන්නේ පිටරටත් පෙන්නවා. ආ? පිටරටත් පෙන්නවා. පිටරට? ඒ කියන්නේ මේ අද ඊයේ කන්නේ ඔක පරණ එකක්. ඔව්. ඒ කියන්නේ ඒ කාලේ පිටරට චිත්‍රපටියක් පෙන්වනවා කියන එක ලොකු වැඩක්. දැන් නම් ඔය ඕස්ට්‍රේලියා හැම රටේම පෙන්වනවා. වාර ගොඩක් පෙන්වනවානේ. දැන් මම මේ චිත්‍රපටිය ඉතාලියේ තුන් පාරක් පෙන්වනවා. අපි දන්නේ නැහැ නේ කොහොමද ඒ කොහොමද? මම ගොඩක් කාලෙදී අවුරුදු 15කට විතර වෙනවා. කොහොමද පෙන්වුවේ ඒක? ඒ කියන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා මං. ආ. DVD එක තිබ්බ මාගාව. ආ. දාගෙන අපි බැලුවා. ආ. බලලා අන්තිමට ඉවර වෙගෙන එනකොට එයාගේ නෝනා ආවා. අනේ ඕගොල්ලෝ ෆිල්ම් බලන අපිට පෙන්වන්නේ නැහැ නේ පෙන්වන්න කියලා ආයෙ මුලින් ඉඳන් බැලුවා. බලබලිනට ඒගොල්ලෝ අම්මා වැට්ට ගිහිල්ලා අනේ පුතාලා ෆිල්ම් බලනවා මටත් පෙන්වන්න කියලා ආයෙ මුලින් තුන් පාරක් පෙන්නුවා. ඉතාලියේ. පිටරට තුන් පාරක් පෙන්නුවා. හරි හරි. පිටරට නෙමෙයි දැනටත්. ආ. දවසට දෙපාරක් දර්ශනයක් කියන්නේ දවසට දර්ශන වාර දෙකක් දැනටත් පෙන්වනවා ලංකාවේ. බොරු. බොරු නෙමෙයි. කොහෙද ඉතින් පෙන්වන්නේ අපි දැනගන්න කොහෙද පෙන්වන්නේ? නෑ දැන් අපේ අයියට තියෙන යාපනයේ කොළඹ බස් එක. ඔව්. යනකොට එකපාරයි එනකොට එකපාරයි පෙන්වනවා. දෙපාරයි. මෙම ඉතින් ඔය බොරු කිරීමක් නේ ඔක තනිකර වංචාවක් නේ. ඒ කියන්නේ? ඒක නිකන් මුදල් හොයාගන්න කරන පොඩි මොකක් හරි වැඩක් ඔයාගේ වැඩක් ඒක. ඉතින් මුදලුත් හොයාගන්න එපා. මෙහෙමයි. නෑ ඉතින් මෙහෙමයි බජට් වල හැටියටනේ. ඔව් ඉතින් මෙහෙමයි බජට් එකෙන් වැඩක් කරන්න ඕන මගව සූත්‍රයක් තියෙනවා ටෙලි නාට්‍ය කරන. ඔයගෙත් කොහොමද? බජට් එක අඩු බජට් එකකින් වැඩි කියන්නේ ලාභයක් ගන්න පුළුවන් සූත්‍රයක්. මොකද්ද? ඒක මේ ටෙලි නාට්‍ය කරන අයට මම උපදේශයක් විදිහට දෙන්නම්. ඒක මෙහෙමයි. දිග සින්දුවක් හදා ගන්නවා. විනාඩි 3ක් විතර. දැන් සාමාන්‍ය විනාඩි 20යිනේ ටෙලි නාට්‍ය එපිසෝඩ් එක. ටයිටල් සෝන් එක. ඒක හැමෝම කරන එක. ඒක විනාඩි 3යි. පළවෙනි විනාඩි 3ම සින්දුව. ඔව්. ඊට පස්සේ තව එකක් තියෙනවා හෙමින් ඇවිදින සීන් තියෙන්නේ. ඒ කියන්නේ අපි තෝ වාහනයෙන් බහැලා මේ මෙනොත් තප්පර 30ක් විතර ගන්නවා ඒකට. ඔව්. හරිද? එතකොට තප්පර 30 වැඩි කිරීම 5 කීයද? දෙකමාරයි. දෙකමාර වැඩි කිරීම මාසේ. මාසේ එනකොට කීයද? විනාඩි 10යි. මාස දෙකක් යනකොට ඇවිදින ඒවෙන් එපිසෝඩ් එකක් කෙරිලා ඉවරයි. ඊළඟට අනිත් එක තමයි ටෙලිෆෝන් කෝල් එක. ඔව්. ටෙලිෆෝන් කෝල් ගන්න ඕනේ විනාඩිය ටෙලිෆෝන් කෝල් එකක් දවසට දා ගන්නවා. ඔව්. එතකොට විනාඩිය ගාන දවස් 5ට 5යි මාසයක් යනකොට විනාඩි 20යි එපිසෝඩ් එකක් කෝල් වලින් ගිහින් ඉවරයි. ඒක තමයි ලාභේ ඒක තියෙන්නේ. සූත්‍රයකින් ලාභයක් ගන්න පුළුවන්. ඒක මං යෝජනා හැබැයි ඒක යෝජනා කරන්න දෙයක් නැහැ. ඒක කරනවා ඉතින් ගොඩක්. ඔව්. ඔව් හැබැයි ඉතින් මෙහෙමයි ඉතින්. දැන් මට තියෙන මේ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඇත්තට මම මේක යෝජනා කෙරෙට අපි තැන් තැන් වල කියලා තියෙනවා මේ. දැන් මේ ටෙලි නාට්‍ය වලට තියෙන තැන දැන් චිත්‍රපටි තියෙන්නේ. චිත්‍රපටි ටීවී එකේ පෙන්නනවා. ඔව් මං මාත් විරුද්ධයි ඒකට. මම විරුද්ධයි ඒකට. අපි විරුද්ධයි මොකද හේතුව ඒකෙන් චිත්‍රපටි කර්මාන්තරات හොඳ නැහැ ටෙලිවිෂන් කර්මාන්තරات හොඳ නැහැ. ඔය කියන්නේ ටෙලි නාට්‍ය වලටත් හොඳ නැහැ චිත්‍රපටි වලටත් හොඳ නැහැ. හොඳ නැහැ. ඒ මටිවට ඕවා බලලා දැන් ගෙවල් වල අය ඒවා අනුවනේ ජීවත් වෙන්නේ. ඔව් ඒ චිත්‍රපටි කියන මේ ළඟදී අපේ ගෙදර අපේ නෝනා ඔව් මෙහෙම මේ පරණ චිත්‍රපටයක් කරන ශාරුක් ඛානුයි කාජලුයි. මෙහෙම බලාගෙන ඉන්නවා නිකරට අත තියාගෙන. ඉන්න ගමන් කියන අර බලනෝ. ඒ ශාරුක්ගේ කාජල්ට කොච්චර ආදරෙන් ඉන්නවද? නම්සර තමයි එහෙම ඉන්න බැරි. නෝනා කිව්වා. මං කිව්වා එහෙම ඉන්නවට උන්ට එන ගාණක් දෙනවා කියලා. අපිට ඒව දෙන්නේ නැහැ. අපිට දෙනවා. දැන් ටෙලි නාට්‍ය වල විදියට ගත්තොත් එහෙම දෙන්නෙත් නැහැ. ටෙලි නාට්‍යම් බජට් එකට වඩා වැඩිනේ ශාරුක් ඛාන්ගේ බජට් එක. ඔව් ඒක හරි. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ දැන් මේ අපේ රයිගම් ආයතනය මේ ටෙලි නාට්‍යෙට මේ වගේ හොඳ දේවල් ටිකක් කරනවා ටෙලිවිෂන් කලාවටදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ටෙලි නාට්‍ය වල නළුවන්ට නිලියන්ට ඒ ශාරුක් ඛාන්ලට වගේ ලොකු මුදලක් ගන්න ලැබේවා කියලා.
ජය බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.